කිව් එක වැඩි නේ ඔයාට ඒ මොකද්ද? නේද? එහෙම තරුණියෝ වැඩිනේ ඒකයි. එහෙමනම් දන්නේ ඔය ගොඩාක් ලොකු ෂොප්ස් වලට බිස්නස් අඩුයි. ඕ හැබැයි බිස්නස් තියෙන ගොඩාක් ලොකු ජොපුත් තියෙනවා හරිද? ඒකත් මතක තියාගන්න ඕනේ. හැම ලොකු ෂොප් එකකටම බිස්නස් නැත්තේ නෑ. බිස්නස් තියෙන ෂොපුත් තියෙනවා. ලොකු ඒවා. ලොකු ෂොප්. අන්න ඒ වගේ ෂොප් එකක තමයි ඔයා ලස්සනට මේ හොඳම වඩුවක් අරගෙන තියෙන්නේ. අන්න ගත්තනේ. හරි කමන්න. එහෙම තමයි මිනිස්සුන්ට තමයි බැරදීම් වෙන්නේ. අපි ඒවට බයිනවද? අපි මිනිස්සුන්ට බයිනවද? ජීවිතේට බයින්නේ නැහැ. අපි මිනිස්සුන්ට හොඳ කියනවා විතරයි. අද වීඩියෝ එකේ කිසිම මනුස්සයෙක් මම බැන්නේ නැහැ, අපහාස කරේ නැහැ. මම කෙලින්ම වීඩියෝ එකේම හොඳ විතරයි කිව්වේ ඇත්තටම. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්, මේ වගේ වචන බැරදීම් වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් වලට තේරුම් ගන්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි. හැම ලොකු ෂොප් එකේම බිස්නස් නැත්තේ නෑ. ලොකු ෂොප් වල බිස්නස් තියෙන ෂොප් තියෙනවා. ඒ හින්දා ඒ වගේ ෂොප් වලින් හොඳම බඩු අරගෙන තියෙන කෙනෙක් කිව්වා. අපි දන්නෙත් නෑ ඕවා. ඉතින් හොඳයි.